बात में जख्म दिखाऊं किस दिल के मेरे लोगों ने कितना सताया है. No matter if you get caught in the rain, I know our love will wash away any monsoon or hurricane. 'Cause our love will find a way. I wanna see the sun setting in your eyes, lying next to you every single night. Wanna be the reason that you smile. Baby, come with me, it's ride or die. හලෝ හැමෝටම සුබ දවසක් වේවා. අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න හදන්නේ සිංගප්පූරුවල Universal Studios ගැන. ඉතින් මේ වීඩියෝ එකෙන් සිංගප්පූරු Universal Studios එන්න කලින් දැනගන්න ඕන දේවල් ගැන තමයි කතා කරන්නේ. Universal Studios වලට එන්නේ කොහොමද? අපි ටිකට් ගන්නෙ කොහෙන්ද? ඒ වගේම මේකේ තියෙන rides මොනවද, shows මොනවද, different songs මොනවද? ඒ වගේම තමයි එන්න කලින් දැනගෙන ඉන්න ඕනේ පොඩි tips ටිකක්. ලෝකෙ පුරාම යුනිවර්සල් ස්ටුඩියෝස් 5ක් තමයි තියෙන්නේ. ඒකෙන් සිංගප්පූරු එක තමයි පොඩිම එක. අක්කර 62ක ප්‍රමාණයක්. මේ යුනිවර්සල් ස්ටුඩියෝ එක තියෙන්නේ සෙන්තෝසා අයිලන්ඩ් එකේ. ඉතින් අපි දැන් බලමු කොහොමද යුනිවර්සල් ස්ටුඩියෝස් වලට යන්නේ කියලා. යුනිවර්සල් ස්ටුඩියෝ වලට යන්න පුළුවන් විදි 5ක් තියෙනවා. ඒකෙන් හොඳම විදිහ තමයි ට්‍රේන් එක ගන්න එක, සෙන්තෝසා එක්ස්ප්‍රස් එක. මේකේ ගාන ගැන කතා කරනවා නම් $4යි. ඒ කියන්නේ රුපියල් 920ක් වගේ තමයි යන්නේ. මේකෙදි අපිට සාමාන්‍ය අපි සිංගප්පූරු ඇතුළතදී පාවිච්චි කරන EasyLink කාඩ් එකෙන් අපිට යන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට බස් එක ගන්න පුළුවන්. බස් එකේ යනවා නම් $1ක් වගේ තමයි වෙන්නේ. $1ක් කියන්නේ සාමාන්‍ය රුපියල් 230ක් වගේ. හැබැයි ඔයාලා මේ බස් එක යන්න හිතාගෙන ඉන්නවා නම් අනිවාර්යෙන් කෑෂ් අරගෙන යන්න අතේ. මොකද මේ බස් එකේදී අපිට EasyLink කාඩ් එක යූස් කරන්න බෑ. ඒ වගේම අපිට ඕන ටැක්සි එකක් ගන්නත් පුළුවන්. හැබැයි ටැක්සි නම් අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. මොකද ටැක්සි ටිකක් ගණන් වැඩි නිසා. ඊළඟට ඔයගලන්ට ඕන අය කේබල් කාර් පාවිච්චි කරලා යන්නත් පුළුවන්. හැබැයි මේක ගොඩක් ගණන්. සාමාන්‍යයෙන් එක්කෙනෙක්ට $35ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 8000ක් වගේ වෙනවා. අන්තිම ඔප්ෂන් එක තමයි ඇවිදගෙන යන එක. විවසිටි මෝල් එකේ ඉඳලා ඕනනම් ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි විනාඩි 20ක් 30ක් වගේ යනවා. මේක සම්පූර්ණයෙන්ම ෆ්‍රී ඇවිදගෙන යනවා නම්. යුනිවර්සල් ස්ටුඩියෝ ටිකට් ගන්න පුළුවන් එතන තියෙන කවුන්ටර් එකෙන්. හැබැයි එතන කවුන්ටර් එකෙන් ටිකට් ගන්න යනවා නම් ලෝන් කිව් එකක ඉන්න වෙනවා. ඒ නිසා අපි රෙකමන්ඩ් කරන්නේ ඕගොල්ලෝ එන්න කලින් ටිකට් අරගෙන ඉන්න පුළුවන් නම් ඒක ලේසියි. ඉතින් ඕගලන්ට යූස් කරන්න පුළුවන් Klook. එහෙම නැත්නම් සිංගප්පූරු යුනිවර්සල් ස්ටුඩියෝ වෙබ්සයිට් එකේම ටිකට් ගන්න පුළුවන්. ටිකට් ප්‍රයිස් ගැන කියනවා නම් ටුවරිස්ට් වැඩිහිටි කෙනෙක්ට $83ක් වෙනවා. ඒ කියන්නේ රුපියල් 19000ක් වෙනවා. ඒ වගේම චයිල්ඩ් කෙනෙක්ට $62යි. ඒ කියන්නේ රුපියල් 14000ක් වගේ වෙනවා. මේක නෝමල් ටිකට් එක. ඒ ටිකට් එක සමහර සාමාන්‍ය 99.9%ක්ම ගන්නේ. ඒ වගේම තව තියෙනවා එක්ස්ප්‍රස් පාස් එකක්. ඒක ගන්නවන සමහරවල් 120ක් වගේ වෙනවා. ඒ කියන්නේ රුපියල් 27000ක් වගේ වෙනවා. මේකේ වෙනස ගැන කියනවා නම් අපිට එක්ස්ප්‍රස් එකේ ගත්තාම වේටින් ටයිම් එක ගොඩක් අඩුයි. ඉතින් මේ නෝමල් ටිකට් එකකින් යනවා නම් සාමාන්‍ය විනාඩි 45යි විනාඩි 120යි අතර ප්‍රමාණයක් වගේ පොලිමේ ඉන්න ඕන. ඉතින් අපි කතා කරපු ටිකට් අනුව හරනම් රෙගියුලර් ලයින් සහ එක්ස්ප්‍රස් ලයින් කියලා ලයින්ස් දෙකක් තමයි තියෙන්න ඕන මේ රයිඩ්ස් වලට. හැබැයි ඊට අමතරව තව එකක් තියෙනවා සිංගල් රයිඩර් ලයින් කියලා එකක්. මේකෙදි වෙන්නේ ඕගොල්ලෝ දෙන්නෙක් තුන් දෙනෙක් ඒ වගේ පොඩි ගෲප් එකක් නම් ඕගොල්ලන්ට වෙන වෙනම බෙදලා යන්න පුළුවන්. එතකොට ඒ රයිඩ්ස් වලදී ඕගොල්ලන්ට හම්බ වෙන්නේ වෙන වෙන තැන්වල තියෙන සීට්ස් තමයි. මේක තමයි මේ සිංගල් රයිඩර් එකෙන් කරන්නේ. හැබැයි ඒක ලිමිටඩ්. මේ උඩින් පෙන්නන රයිඩ්ස් අතරට විතරයි මේ සිංගල් රයිඩර් ලයින් එක තියෙන්නේ. ඔයාලා ට්‍රැවල් කරන්නේ බබෙක් එක්ක නම් ඔයාලට එනකොට ස්ට්‍රෝල් එකක් ගේන්න පුළුවන්. එහෙම නැත්නම් ස්ට්‍රෝල් එක රෙන්ට් එකට ගන්න තියෙනවා. හැබැයි ගණන් සාමාන්‍යයෙන් $30ක් විතර වෙනවා ස්ට්‍රෝල් එක රෙන්ට් එකට ගන්න දවසකට. යුනිවර්සල් ස්ටුඩියෝ එක සෝන්ස් 7කට බෙදෙනවා. ඇත්තටම කලින් 6යි තිබුණේ. දැන් මේ අවුරුද්දේ ඉඳලා අලුතින් මේගොල්ලෝ එකතු කරලා තියෙනවා මිනියන් ලෑන්ඩ් එක. हमको ये बताओ दूर कैसे
अश्कों की बरसात में जख्म दिखाऊं कैसे दिल के मेरे ඊළඟ සෝන් එක හොලිවුඩ්. ඉතින් මේ හොලිවුඩ් සෝන් එක තමයි අපි යුනිවර්සල් ස්ටුඩියෝ ඇතුළට යනකොටම හම්බ වෙන්නේ. මේ සෝන් එකේ නම් කිසිම රයිට් එකක් නැහැ. හැබැයි ෂෝස් 3ක් තියෙනවා. මේකෙන් ප්‍රධාන ෂෝ එකක් විදිහට තියෙන්නේ අර ට්‍රොල්ස් ෂෝ එක. हमको ये बताओ दूर कैसे तुम रहते हो कैसे जुदाई का हम यारा तुम सहते हो हम तन्हा मर जाएंगे What's up, my party people? Today's the perfect day, every single way. Ooh, 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 ooh. Let's stay together. තුන්වෙනි සෝන් එක තමයි නිව්යෝක් සෝන් එක. මේකෙදි සෙසමි ස්ට්‍රීට් රයිඩ් එක තියෙනවා. ඒ වගේම ලයිට් කැමරා ඇක්ෂන් ෂෝ එක තියෙනවා. हमको ये बताओ दूर कैसे तुम रहते हो कैसे जुदाई का हम यारा तुम सहते हो हम तन्हा मर जाएंगे ඉතින් මෙතනදී ඔයාලට මැඩගස්කර් කැරක්ටර්ස් එක්ක ෆොටෝස් ගන්න පුළුවන්. Okay, ready, lights, camera, action! Okay, come. Alright, ready, lights, camera, action! Okay, thank you. මේ සෝන් එකේ තමයි සෙසමි ස්ට්‍රීට් රයිඩ් එක තියෙන්නේ. මේක kids friendly. हमको ये बताओ दूर You can do it! That's 4 seconds to countdown. Have no fear! I have everything under control! Yay, bird! That's so many heroes! Delicious! Just for show. Not for selling. Let's go. ලයිට්ස් කැමරා ඇක්ෂන් ෂෝ එක තියෙන්නේ මේ සෝන් එකේමයි. This is the emergency broadcast system. The hurricane is now Category 5. Stay away from all windows and extinguish all flames. Repeat, extinguish all flames. Everybody is urged to remain calm. The authorities have the situation under control. හතරවෙනි සෝන් එක තමයි sci-fi city එක. You want to take a photo with him? Huh? You want to take a photo with him? Let's go. Autobots, roll out!
return. I am Optimus Prime, leader of the Autobots. We have received word that Megatron seeks the Allspark so he can gain control of your world. I am here to ask you all to stand with me today, so he shall fall tomorrow. Are you ready to step forward and pledge yourselves to the Autobots? Excellent. Let's work together in the fight again. ඉතින් මේකදී රයිස් ගැන කතා කරනකොට ට්‍රාන්ස්ෆෝමර්ස් රයිඩ් එක අනිවාර්යයෙන්ම යන්න ඕන රයිඩ් එකක්. Relinquish what remains of the Allspark, or suffer the venom. Having fun, we're out of here. Wrong way. We're trapped. ඊළඟ රයිඩ් එක තමයි එස්ලේටර් රයිඩ් එක. මේක ක්‍රීස් ෆ්‍රෙන්ඩ්ලි. ඊළඟට මේ සෝන් එකේ තියෙන බැටලිස්ටා ගැලැක්සිකා කියන රයිඩ් එකත් මිස් කරගන්න එපා. हमको ये बताओ दूर कैसे तुम रहते हो, कैसे जुदाई का हम यारा तुम सहते हो, हम तन्हा मर जाएंगे या පස්වෙනි සෝන් එක තමයි ඒන්සියන්ට් ඊජිප්ට් සෝන් එක. हमको ये बताओ दूर कैसे तुम रहते हो, कैसे जुदाई का මේකේ රයිස් දෙකක් තියෙනවා. එකක් තමයි රිවෙන්ජ් ඔෆ් ද මම්මි කියන රයිඩ් එක. Find the Book of the Living and kill Imhotep! You will never find the book. Your souls will be mine for all eternity. Or refuse and save the Prepare to forfeit your soul. මේ සෝන් එකේ තියෙන ඊළඟ රයිඩ් එක තමයි ට්‍රෙෂර් හන්ටර්ස් රයිඩ් එක. මේක නැචර ඉන්ටරෙස්ටිං එකක් නෙමෙයි. මං හිතන්නේ කිඩ්ස්ලා ඉන්නවා නම් ඒගොල්ලෝ මේකට කැමති වෙයි. හයවෙනි සෝන් එක තමයි The Lost World. මේකත් ආයි කොටස් දෙකකට බෙදුණු Jurassic Park and Water World කියලා. Very excited. You know what we do? I'm here, but anyway. So you can have love. Yeah. I think you're just too excited to meet Baby Killer today. Is it? Yeah. ඊළඟ රයිඩ් එක මේ Jurassic Park Rapids Adventure රයිඩ් එක. මේක නම් මිස් කරගන්න එපා. මේක අනිවාර්යෙන් යන්න ඕන රයිඩ් එකක්. මේ රයිඩ් එක නිසා ඔයාලා තේමුණොත් බය වෙන්න දෙයක් නැහැ. වෙනම ඩ්‍රයිවිං පොඩ්ස් එයාලා හදලා තියෙනවා. हमको ये बताओ दूर कैसे तुम रहते हो, कैसे जुदाई का हम यारा तुम सहते हो, हम तन्हा मर जाएंगे यारा तेरी याद में, देखो भीगे हैं कितना अश्कों की बरसात में. ඊට අමතරව තව රයිඩ්ස් දෙකක් තියෙනවා. ඒව නම් ගොඩක් කිඩ්ස් ෆ්‍රෙන්ඩ්ලි ඒවා. मौसम आया है गुलाबी आंखें जो तेरी देखी
ඊළඟට වෝටර් වර්ෂන් එකක් තියෙන්නේ මේ සෝන් එකේමයි. මේකත් අනිවාර්යෙන් බලන්න. මේකත් මිස් කරගන්න එපා. Good idea, Hannah. No! Look at me! You made me hit my seaplane! Guys, hold up! අන්තිම සෝන් එක තමයි ෆාරවේ සෝන් එක. මේකේ තමයි කාස්ටල් එක තියෙන්නේ. ඉතින් මෙතන කාස්ටල් එක ඉස්සරහදී ඔයගොල්ලන්ට ශ්‍රේක් ෆිල්ම් එකේ කැරක්ටර්ස් හම්බ වෙන්න පුළුවන්. ශ්‍රේක් සහ ෆියෝනා කුමරිය. मौसम आया है गुलाबी आंखें जो तेरी देखी शराबी ये दिल මේකේ තියෙන රයිඩ්ස් වලින් ප්‍රධානම රයිඩ් එකක් තමයි ශ්‍රේක් 4D ඇඩ්වෙන්චර් රයිඩ් එක. ඒ වගේම තව රයිඩ්ස් 3ක් තියෙනවා මේකේ. ඒ රයිඩ්ස් තුනම මම මෙතන එකටම දාන්නම්. नीज पैराडाइज मोहब्बत बरसा देना तू सावन आया है तेरे और मेरे मिलने का मौसम आया है गुलाबी आंखें जो तेरी देखी शराबी ये दिल हो गया संभालो मुझको ओ मेरे यारो संभलना मुश्किल हो गया मेरी रूह का परिंदा फड़फड़ाए लेकिन सुकून का जजीरा मिल न पाए वे की करा ඉතින් අපි දැන් බලමු ඔයාලගේ මුදල් සහ කාලය ඉතිරි කරගන්න පුළුවන් පොඩි ටිප්ස් ටිකක්. වතුර බෝතලයක් ගෙනියන්න අමතක කරන්න එපා. මොකද ඇතුලේ වතුර හරි ගණන්. වතුර බෝතලයක් ගෙනිච්චාම රීෆිල් කරන ස්ටේෂන් ඕන තරම් තියෙනවා ඇතුලේ. ඔයගලන්ට වතුර ෆිල් කරගන්න පුළුවන්. ඊළඟ ටිප් එක තමයි යන්න කලින් Universal Studio app එක download කරගෙන යන්න. ඉතින් ඒකෙදී ඔයාලට access තියෙනවා ඒකේ map එක, ඒ වගේම different rides, ඒකේ location කොහෙද, show timing, විශේෂයෙන්ම waiting time එක බලා ගන්න පුළුවන් rides වලට. ඊළඟ ටිප් එක තමයි එතකොට කුඩයක් හරි රේන්කෝට් එකක් හරි ගේන්න. මොකද විශේෂයෙන්ම Jurassic Park Rapid Adventure ride එක යනකොට රේන්කෝට් එකක් තියෙනවා නම් හොඳයි. ඔයාලා කිරිසත් එක්ක එනවා නම් ස්ටෝල් එකක් තියෙනවා නම් වඩා හොඳයි. මොකද ගොඩාක් දුර ඇවිදින්න තියෙන නිසා තමන්ටම ස්ටෝල් එකක් නැත්නම් එතන රෙන්ට් කරන ස්ටෝල්ක් තියෙනවා. හැබැයි ගොඩක් ගණන් දවසට ඩොලර් 30ක් වගේ වෙනවා. ඊළඟ ටිප් එක තමයි ඔයගොල්ලෝ එනකොට ස්නැක්ස් මොන හරි පුළුවන් නම් ගේන්න. ඒ වගේම එන්න කලින් හොඳට බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන එන්න අමතක කරන්න එපා. මොකද ඇතුලේ කෑම නම් මාර ගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් මේ Trail Data කියන වෙබ්සයිට් එක පාවිච්චි කරලා එන්න පුළුවන් හොඳම දවස් මොනවද, එන්න හොඳම මාසෙ මොනවද, ඒ වගේ දේවල් රියල් data බලා ගන්න පුළුවන් මෙන්න මේ වෙබ්සයිට් එකෙන්. මම මේක කලිනුත් කිව්වා ඔයාලා සෙන්තෝසා අයිලන්ඩ් එකට යන්නේ බස් එකේ නම් අනිවාර්යෙන් කෑෂ් අතේ අරගෙන යන්න. මොකද මේ බස් එකේ කෑෂ් විතරයි ඔයාලන්ට ගන්න පුළුවන්. ඊසිලින් කාඩ් එක යූස් කරන්න බෑ. ඊළඟ ටිප් එක තමයි ඕගොල්ලෝ එනකොට පුළුවන් තරම් පොඩි බෑග් එකක් ගෙන්න තමන්ට අත්‍යවශ්‍යම දේවල් විතරක් දාගෙන. මොකද සමහර රයිඩ්ස් වලට බෑග් ගෙනියන්න දෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ මේ බෑග්ස් ලොකර්ස් වලට දාන්න ඕනේ. හැබැයි මේ ලොකර්ස් ෆී පළවෙනි විනාඩි 90 විතරයි. ඊට වඩා වැඩි කාලයක් තියෙනවා නම් ඕගොල්ලන්ට පේ කරන්න වෙනවා මේකත් ගොඩක් ගන්න. ඉතින් මට මේක කලින් කියන්න බැරි වුණා. මේක ඕපනින් අවර්ස් වෙන්නේ උදේ 10 ඉඳලා රෑ 7 වෙනකන්. ඒ වගේම මේක සතියේ දවස් 7ේම ඕපන් කරලා තියෙනවා.
සිංගප්පූර් යුනිවර්සල් ස්ටුඩියෝස් එන්න කලින් දැනගන්න ඕන දේවල් සේරම වගේ අපි මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට අරගෙන ආවා. ඉතින් ඔයගොල්ලෝ කැමතිම රයිඩ් එක මොකක්ද කියලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේම තව අලුත් වීඩියෝ එකකින් අහපුවම හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම බුදු සරණයි.